සුබ දවසක්. සිලෝන් ග්‍රීන් මාකට් වෙත ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපේ කතාව අක්මාවට වටින හීම්බෝවිටිය ගැනයි. හීම්බෝවිටිය කියන්නේ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක අතරින් ඉතා වටිනා සුවිශේෂී ස්ථානයක් ගන්න ඖෂධීය පැළැටියක්. සාමාන්‍යයෙන් තෙත් බිම්වල, වගුරු බිම්වල සහ ගම් ඉවුරුවල නම් ස්වභාවිකවම වැවෙන ඉතා දීප්තිමත් දම්පැහැ විසිතුරු මල් සහිත අලංකාර ශාකයක් තමයි හීම්බෝවිටිය කියලා කියන්නේ. හීම්බෝවිටිය කිව්ව සැනින් අක්මාව ආරක්ෂා කිරීමේ ගුණාංග සඳහා සුවිශේෂී ප්‍රසිද්ධියක් උසුලනවා. විශේෂයෙන්ම ලපටි කොළවලින් සාදන ලද කැඳ අක්මාවට වඩා හිතකරයි. හීම්බෝවිටිය ශාකය අක්මා සෛල හානිවලින් ආරක්ෂා කරනවා වගේම නිරෝගී අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කරන්නත් දායක වෙනවා කියලා අධ්‍යයනවලින් හොයාගෙන තියෙනවා. ඒ වගේම අක්මාව සිරෝසිස් වලින් ආරක්ෂා කරන්නත් ඉතා විශාල දායකත්වයක් දෙන බව පොතපතේ සඳහන් වෙනවා. රුධිරයේ සීනි මට්ටම කළමනාකරණය කිරීම සඳහා ඉතා විශිෂ්ට හැකියාවක් හීම්බෝවිටිය වලට තියෙනවා කියලා පොතපතේ සඳහන් වෙනවා. වියලි පරිණත කොළවලින් සාදන ලද ඔසුතේ දියවැඩියාව සඳහා බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය පානයක්. ආහාර දිරවීමේ සෞඛ්‍යයට සහායවීම සඳහා හීම්බෝවිටිය ප්‍රතිකර්ම බොහෝ විට ආයුර්වේදයේදී නිර්දේශ කරනවා. මේ ශාකය ආහාර දිරවීම උත්තේජනය කරනවා වගේම ශ්වසන රෝග ලක්ෂණ සමනය කිරීමටත් දායක වෙනවා. ඒ වගේම ඔයාලා දන්නවද? මුත්‍රා කිරීමේදී ඇතිවන දැවිල්ල සමනය කිරීමට මේ මුළු ශාකයම තම්බා බීම ඉතාම ගුණදායකයිලු. ඉතින් දැන් ඔබට ප්‍රශ්නයක් ඇති මෙච්චර වටින හීම්බෝවිටිය කොහොමද ආහාරයට එකතු කරගන්නේ කියලා. හීම්බෝවිටිය ගෙඩි රසවත් පළතුරක් ලෙසටත් දළු, කොළ, ව්‍යාංජනයක් හා මැල්ලුමක් සඳහාත් ඒ වගේම හීම්බෝවිටිය කොළ ඖෂධීය කොළ කැඳ සෑදීම සඳහා විශේෂයෙන්ම සම්පූර්ණ හීම්බෝවිටිය ශාකයම වියලා තම්බාගෙන පානය කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. රුධිරයේ මේදේ ඇති රෝගීන්ට හීම්බෝවිටිය කොළ කැඳ ඉතාමත් ගුණදායක බව පතපොතේ සඳහන් වෙනවා. ඉතින් විශේෂයෙන්ම අද වෙන විට වෙළඳපොලේ ඇති හීම්බෝවිටිය පවුඩර් තේ පානයක් ලෙස ඉතා පහසුවෙන් පිළියෙල කරගෙන ඔබේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්. ඉතින් දියවැඩියාව, ආර්ෂස්, සෙංගමාලය, අක්මාවේ රෝග, රුධිරයේ මේදය ආදී රෝග තත්ත්ව රැසකට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ශාකයේ කොළ, පොතු, මුල් ආදිය යොදා ගන්නවා. ඉතින් පුද්ගලයාගෙන් පුද්ගලයාට නිශ්චිත සෞඛ්‍ය තත්ත්ව සහ වයස අනුව හීම්බෝවිටිය සුදුසු මාත්‍රාව වෙනස් වෙන්න පුළුවන් නිසා දිගුකාලීන ප්‍රතිකාරයක් විදියට ඔබ හීම්බෝවිටිය භාවිතා කරන්න බලන් ඉන්නවා නම් සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත සුදුසු ඵලදායී මාත්‍රාව තීරණය කරගන්න පුළුවන්. ඉතින් හීම්බෝවිටිය විතරක් නෙවෙයි අපේ රටේ දේශීය ආහාර ඔබේ ආහාර වේලටත් එකතු කරගන්න පුළුවන් නම් ලෙඩක් දුකක් නැතුව හැමදාමත් සුවෙන් සැපෙන් ඉන්න ඔබටත් පුළුවන්. ඉතින් ඔබ ළඟ වැඩිපුර හීම්බෝවිටිය තියෙනවා නම් ඔබ විකුණන්න හිතනවා නම් ඒ වගේම මිලදී ගන්න හොයනවා නම් වැඩිපුර තියෙන හීම්බෝවිටිය නොමිලේ දෙන්න කැමති නම් දැන්ම යන්න ceylongreenmarket.com අපේ වෙබ් අඩවියට. ගන්නයි විකුණන්නයි නොමිලේ බෙදන්නයි ඔක්කොම පුළුවන්. ඉතින් මේ වගේම තවත් අපූර්ව වැඩසටහනකින් හමු වන තෙක් ඔබ සැමට සුබ දවසක්.